සිංහල හින්දු අලුත් අවුරුද්දත් ඔන්න කිට්ටුවෙන් එනවා මේ වෙනකොට. ගොඩක් ඔයාලගේ ගෙවල් වල ඉතින් සුද්ධ කරනවා, අතු ගන්නවා, බඩු පිහදානවා, මකුළු දැල් කඩනවා. ඔන්න ඔය වගේ එකම අස්කිරිල්ලක් තමයි මේ දවස්වල හැම ගෙදරකම තියෙන්නේ. හැබැයි ඉතින් අපේ ගෙදර නම් ඔන්න ඔය අස්කිරිලි කරන්න තාම හිතලවත් නැහැ. මොකද ගෙදර ඉන්නේ නැති නිසා ඉතින් නිවාඩුවක් හම්බෙන්න ඕනේ ඔය දේවල් ටික කරගන්න. ඉතින් 11න් පස්සේ දවසක දෙකක අතරේ කාලේ තමයි ඔය ටික කරගන්න වෙන්නේ. පුළුවන් විදියට ඔහෙන් මෙහෙන් හරි චුට්ටක් අස් කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. වීඩියෝ එකක් කරගන්න ඕන කියලා ඉතින් හිතේ කොච්චර උනන්දු උත්සාහය තිබ්බත් වීඩියෝ කරලා තිබ්බත් ඔන්න ඉතින් එකපාරම අපේ ගෙදර ඔක්කොම බබාලා දෙන්න මම හස්බන්ඩ් 4 දෙනාම අසනීප වෙලා ඔන්න වෛරස් උණක් මේ දවස්වල අපේ රටේ තියෙනවනේ. ඉතින් ඔය වෛරස් උණ හැදිලා අපි 4 දෙනාටම හොඳටම අමාරු වුණා. බෙහෙත් ගත්තට බිව්වට අඩුවකුත් නැහැ. ඔන්න ඔය විදිහට දැන් ඔන්න තාමත් මටයි හස්බන්ඩ්ටයි පොඩියට තාම හිම්ලිස්සාව ගතිය තියෙනවා. බබාලා දෙන්නන්න ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ලෙඩක් හැදෙන්න ඕන අපිට නිරෝගීකම කොච්චර උතුම්ද කියලා දැනගන්න. ලෙඩ වෙලා ඉන්නකොට තමයි ඒකේ අමාරුව අපි හැමෝටම තේරෙන්නේ. අනේ ඇඟට හොඳට මේ ලෙඩ අමාරු මොකුත් දැනෙන්නේ නැති ඉන්න තියනනම් හොඳයි කියලා තමයි අපිට ඒ වෙලාවට ඇත්තටම හිතෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි අසනීප වෙන්න කලින් අපි දවසක් ගත කරපු විදිහ තමයි එදා උදේට අපි ඔන්න උයන්න දෙයක් නැති නිසා ගෙදරවත් එකකින් කෙහෙල් මුවක් කඩලා හස්බන්ඩ් දුන්නා. ඒක ඉතින් මම කපලා කොටලා ඒක ලෑස්ති කරගත්තා උයන්න. ඉතින් ගොඩක් දවස්වලට අපි කඩින් එළවලු ගෙනාවත් ඔයාලගේ ගෙවල් වලත් මේ දේ සිද්ධ වෙනවා ඇති. උයන්න දෙයක් නැතිම වෙලාවල් තියෙනවානේ. ඉතින් ඒ වෙලාවට ගෙදර වත්ත පිටියේ චුට්ටක් ඉඩකඩ තියෙන ගෙවල් වල නම් ඔන්න ගහෙන් කොලෙන් හරි අවශ්‍ය දෙයක් කඩලා කරලා අපිට උයා ගන්න chance එක තියෙනවා. ඉතින් වසවිස නැති ස්වභාවිකව හැදෙන නැවුම් එළවලු තමයි මේ අනික කෙහෙල් මුව කියන්නේ අපිට. ගොඩක් ගුණදායක ඒ වගේම ලෙඩ රෝග රැසක් කට ප්‍රතිකාරයක් තමයි මෙන්න මේ කෙහෙල් මුව. ඇත්තටම ඔයාලා දන්නවා අපි එළවලු සාමාන්‍ය ගොඩක් අය ගන්නේ කඩ වලින්. ඉතින් ඇත්තටම ඔය අපි ගන්න එළවලු කිසිම ගුණාත්මක බවක් නැති ගොඩක්ම දේවල් ඇත්තටම රසායනික තෙල් පොහොර දාලා හදන එළවලුනේ. අපේ ගොඩක් අම්මලා ගෙවල් වල ගෙනල්ලා අපි ඔයලා කෑමට ගන්න. ඉතින් එහෙමත් සීමිත පිරිසක් තමයි ගෙවල් වල සමහරව වගා කරගෙන තමන්ගේ ගෙදරින් මේ දේවල් අරගෙන උයලා ආහාරයට ගන්නේ. ඉතින් අනික් පිරිස හැමෝම වස විස සහිත එළවලු තමයි අපි ආහාරයට ගන්න. ඉතින් ඕවා වගා කරන අය මුදල් බලාපොරොත්තු වෙන ওই දේවල් වගා කරන්නේ. ඉතින් ඒක නිසා තමන්ගේ අස්වැන්න පළදාව වැඩි කර ගැනීමේ අරමුණින් තමයි එයාලා මේ දේවල් කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් වස විස නැති එළවලු ඔයාගේ ගෙදරම වගා කරගෙන පුංචි ඉඩකුණත් මේ දේවල් වලට පුළුවන් විදිහට ගෙදරදිම වගා කරගෙන එදිනදා වේල් වලට ඔයා ගෙදර හදන නැවුම් එළවලු එකතු කරගත්තොත් ඇත්තටම ඔයාට ලෙඩ රෝග වලින් තොර නැවුම් ජීවිතයක් ඒ වගේම වැඩි ආයුෂ ප්‍රමාණයක් උනත් ඔයාට තියෙනවා. අපි මේ කන බොන ආහාර නිසා ඔයා දන්නවා ඇති ගොඩක් අපේ ලෙඩ රෝග වැඩියෙන් හැදෙනවා. ඒ වගේම අපි වයසට යන්න කලින් අපි නොහිතන විදිහේ ලෙඩ රෝග වලට මුහුණ දෙනවා. ඉතින් ඇත්තටම ඔය හැම ලෙඩ රෝගයක්ම අපිට හැදෙන්නේ අපි කන බොන දේවල් තුලින්. ඉතින් ඒක නිසා කෑමෙන් බීමෙන් ගොඩක් පරිස්සම් වෙලා නැවුම් එළවලු පළතුරු අපි ආහාරයට ගන්නවා නම් ගොඩක් හොඳයි කියලා තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි උදේ කෑම ටික ඔය විදිහට හදාගත්තා. ඉතින් මේ දවස තමයි අපේ ලොකු බබාට උණ හැදුන දවස මේ වෙනකොට එයාට උණ. ඉතින් බෙහෙත් ගෙනල්ලා එයාට බෙහෙතුත් පොවලා ඔන්න ඉතින් එයා සාලේ පුටුවට වෙලා නිදාගෙන ඉන්න අතරේ තමයි ගෙදර
අනික් වැඩ ඔක්කොම ඉවර කරලා මම කෑම එක බෙදාගත්තේ. ඉතින් මං කෑම එක බෙදා ගන්නකොට ඕන්න ඉතින් අපේ දෙන්නා එනවා කොහොමත් කෑම කන වෙලාවට. එයාලට ඉතින් කොච්චර මම වෙනම කැව්වත් අම්මගේ බත් එකෙන් අනිවාර්යෙන් එයාලට රහ බලන්න ඕන. චූටි කටක් හරි කන්න ඕන. ඉතින් ඒ නිසා ඔන්න දෙන්නම ඉතින් සැරින් සැරේ ඇවිල්ලා බත් කටක් කන ගමන් තමයි ඉතින් හිටියේ. ඉතින් මට හරි දුකයි මේ වෙලාවේ අපේ බබාට හොඳටම උණ. මොකද රෑ එළි වෙනකන් එයාට ගින්දර වගේ ලොකු වට එයාගේ රස්නේ තිබ්බා. ඊට පස්සේ අපි උදේ මෙයාට බෙහෙතුත් ගෙනල්ලා තමයි මේ ඉන්නේ. ඉතින් ඒ උණ ගැන කියනවා නම් මේ දවසට පහුවෙනිදට අපේ චූටි බබාට උණ ගත්තා. ඉතින් එයාටත් උණ හැදුනට පස්සේ එයත් එක්කම වගේ ඔන්න මට උණ හැදුනා. ඉතින් ඒ උණ නම් ඇත්තටම කියලා වැඩක් නෑ. හරිම අමාරුයි. හරියට අර කොරෝනා හැදුනා වගේ. කොහොම හරි ඉතින් පහුවෙනිදට ඔන්න අපි අපේ චූටි බබාටත් බෙහෙත් ගෙනාවා. චූටි බබාට බෙහෙත් ගෙනාවට පස්සේ තමයි ඔන්න මට උණ හැදුනේ. ඉතින් මේ වෙනකොට මතක නෑ. මොකද දැන් සති දෙකකට වැඩි මේක වීඩියෝ කරාට මට මේක ඉතුරු වැඩ ටික කරගන්න හම්බුනේ නෑ. දැන් මම මේ වොයිස් දාන අතරෙත් මට ඒ හැදුන අමාරුවත් එක්ක ආව කැස්ස තාම කතා කරගෙන ඉද්දී පොඩ්ඩක් එනවා හතිය ගතියට වගේ. ඉතින් කොහොම හරි ඊළඟ දවස වෙනකොට මටයි හස්බන්ඩ්ට අපි දෙන්නටමත් ඒ උණ හැදිලා අපි ඔක්කොම ගිහින් ආයෙ බෙහෙත් ගත්තා. මොකද පොඩි අඩුවක්වත් නැති නිසා. ඉතින් කොහොම හරි බබාලට දවස් 4ක් විතර බෙහෙත් දුන්නා. මෙයාලට කොහොම හරි අඩු වුණා හොඳ වෙලාවට. මොකද නැත්තම් එයාලා ලෙඩ වෙලා ඉන්නකොට අපිත් අසනීපෙන් ඉද්දි හරි අමාරුනේ ඒගොල්ලෝම බලාගන්න. ඒ වගේම අර එයාලා ලෙඩ වෙලා ඉද්දි අපිට කොහොමත් ඒක හිතට සැනසෙල්ලක් නැහැනේ. මොකද අපි ලෙඩ වුණත් එයාලා පොඩ්ඩක් හරි හොඳට ඉන්නවා නම් අපිට හිතට සතුටුයි. ඉතින් කොහොම හරි මටයි හස්බන්ඩ්ටයි සති දෙකකට වැඩි ඔන්න ඔය උණ හැදිලා හිටියා. උණ කැස්ස හෙම්ටිස්සාව. ඉතින් කොහොම හරි ඔන්න ඉතින් මේ වෙනකොට තමයි ගොඩක් දුරට අපිට හොඳ. සති දෙකක් නිවාඩු තිබ්බට එක සතියයි ඇත්තට මම නිවාඩුවේ හිටියේ. හැබැයි නිවාඩුවේ හිටියා කිව්වට ඇන්තෝනියම් තවානේ වැඩ තමයි ඒ සතියෙම කරේ. ඉතින් ඔන්න ඉතින් ওই විදිහට කොහොම හරි මේ වෙනකොට අපිට ඕන හොඳයි. මම හිතුවා ඔයාලට මගේ ඇන්තෝරියම් තවානේ. ඉතින් ඇත්තටම මම දන්නවා මගේ YouTube channel එකේ ගොඩක් ලොකු පිරිසක් ඉන්නවා ඇන්තෝරියම් වගාවට කැමති අය. ඉතින් මං හිතුවා මම සේල් කරන ඇන්තෝරියම් පැල පැකේජ් දෙකක් ඔයාලට පෙන්වන්න. ඉතින් මේ මුලින්ම පෙන්වන පැල පැකේජ් එක නම් මේ වෙනකොට මිලදී අරගෙන ඉවරයි. ඉතින් මේකෙන් පස්සේ තව පැකේජ් එකක් තියෙනවා. ඒක නම් තාමත් තියෙනවා. ඉතින් මම ඒකෙත් මිල දාලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ලස්සනට හැදිලා තියෙන නිරෝගී ඇන්තෝරියම් පැල ටිකක්. ඔයාලා දන්නවා ඇති මේ පෙන්වන්නේ මම ලිලි කියන ඇන්තෝරියම් වර්ගය. මෙන්න මේක ලොකු ගණන් වලට විකුණන්න පුළුවන් අපිට. ගොඩක් ලොකු ඉල්ලුමක් මෙන්න මේ ලිලි කියන වර්ගයට තියෙනවා. පඳුරක් විදිහට හැදෙනකොට ඒක හරිම ලස්සනයි. ඉතින් මල් ළඟ දැනට මේ තියෙන්නේ පුංචි පඳුරු දෙකක්. මේක තවත් චූටි පැල දැම්මහම මලුත් එක්ක ආවහම හරිම ලස්සනයි. දැනටත් මේ දෙක ඇත්තටම ලස්සනයි. ඉතින් ඒ වගේම ඔයාලා දන්නවද මෙන්න මේ වර්ගයේ පැල ගොඩක් එක පඳුරට හැදෙනවා. ඉතින් ඒ වගේම අපි මේ වගේ ගස් කට් කරාම පැල ගොඩක් එනවා. ඉතින් ලිලි කියන්නේ සේල් කරන්න හොඳම ඇන්තෝරියම් පැල වර්ගයක්. ඉතින් මගෙත් ලොකු ආශාවක් තියෙනවා ඇන්තෝරියම් මේ ලිලි වලින් පැල 100ක් වගේ හදාගන්න. දැනට මල් ළඟ 100ක් නැහැ. දැනට දිනනවා පැල 20ක් වගේ. ඉතින් ආසාවෙන් ඉන්නවා පැල 100ක් වගේ හදාගෙන ආයෙත් ඒ වගේ මේ ලිලි මල් පිපිලා තියෙනවා දකින්න. ඉතින් ඔයාලා මේ දකින්නේ මං ඔයාලට දෙන්න ලෑස්ති කරලා තියෙන
ඇන්තෝරියම් පැල පැකේජ් එක. ඉතින් මේක තාම සේල් වෙලා නැහැ. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න දැන් මේකේ මිලත් මෙතන වැටෙනවා මම දාලා තියෙනවා. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ පැල පැකේජ් එක මිලදී අරගන්න. ඉතින් මේ ගස් ඔක්කොම ටික මල් වලින් පිරීලා තමයි තියෙන්නේ. හරිම ලස්සන ලොකු මල් ටිකක්. ඒ වගේම සුදු පාටට හුරු තැඹිලි පාටට හුරු එක මල් ගහක් තියෙනවා. ඉතින් ඒකේ නම් මම හරියට නම දන්නේ නැහැ. සීඩ් එකක් වගේ මට හිතෙන්නේ. ඉතින් අනික් ටික නම් මං හිතන විදිහට මේක නෙදර්ලන්ත ජම්බෝ රෙඩ් කියලා තමයි මට හිතෙන්නේ. ඇත්තටම මේ රතු ලොකු මල තියෙන එකේ මට නම මේ පොට්ටවල මං ගහලා නැති නිසා මට හරියට නම හොයාගන්න බෑ. කොහොම වුණත් මේක නෙදර්ලන්ත වර්ගයක්. එහෙම නැත්නම් බැංකොක් වර්ගයක්. ඉතින් මේක හරි නිරෝගී කට් කරගන්නත් පුළුවන් ඔයාලට. ඒ කියන්නේ ගහ කට් කරලා පැල හදාගන්න පුළුවන්. ඉතින් බලන්න ලස්සනයි මේ මලත්. ඒ එකම වර්ගෙන් ওই රතු පාට මලින් ගස් 3ක් තියෙනවා. ඉතින් තුනම හොඳ නිරෝගී හොඳ මුල් ටිකක් තියෙන පුංචි පැල ලොකු කරපුවා තමයි මේ. ඉතින් ගන්න කෙනෙක්ට මේ ඔක්කොම ගස් ටික කට් කරලා පැල ටිකක් පෝ කරගන්න පුළුවන්. මේක මෙහෙම වීඩියෝ එකේ බලනවට වැඩිය මේක ඇත්තටම අපි හැබැයින් දැක්කහම මේ ගස් ටික ඇත්තටම හරිම ලස්සනයි. හොඳ නිරෝගී ගස් ටිකක්. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඔන්න මේ පැකේජ් එකත් මිලදී අරගන්න පුළුවන්. ඇන්තෝරියම් කියන්නේ ඇත්තටම පිස්සුවක් කියලා ඇන්තෝරියම් හදන අය දන්නා. ඉතින් කොච්චර හැදුවත් කොච්චර තිබ්බත් එපා වෙන්නති දෙයක් තමයි මෙන්න මේ ඇන්තෝරියම් කියන්නේ. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේක මිලදී අරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකත් එක්ක මම දානවා මගේ WhatsApp නම් එක. ඉතින් ඔයාලා මේක ගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඔයාලට පුළුවන් WhatsApp එකට මට මැසේජ් එකක් දාලා මේ පැල පැකේජ් එක ඕඩර් කරගන්න. ඉතින් මේ අවුරුදු කාලේ ඔයාලට අතිය මුදල් ගැවසෙනවා නම් ඔයාලට පුළුවන් ඇඳුම් ගන්න අතරෙම ඇන්තෝරියම් වගාවකට ආසයි නම් එහෙම නැත්නම් ගෙදර ලස්සනට හදා ගන්න ආසයි නම් ඔයාලට පුළුවන් මේක මගින් මිලදී ගන්න.